ඉතින් ඔයාගේ ඕකිඩ් පැලවල මොන පොහොර දැම්මත් තාමත් මල් ආවේ නැද්ද? ඉතින් මං අද අරන් ආවේ අන්න ඒකට විසඳුම. මෙන්න මේ පොහොර එකේ දුවාම සති දෙකෙන් අනිවාර්යෙන්ම මල් හට ගන්නවා. ඉතින් මේ පොහොර එකේ තියෙන විශේෂත්වය තමයි රසායනික පොහොර වල අඩංගු පොටෑසියම්, ෆොස්ෆරස්, නයිට්‍රජන් කියන වැඩි වශයෙන් අන්තර්ගත වෙනවා. ඉතින් මේක ඕකිඩ් වලට විතරක් නෙමෙයි ඇන්තූරියම් පැලවලටත් ඉතාම වටින පොහොර එකක්. ඉතින් මේ පොහොර එකෙන් මල් කොඳවීම, වර්ණය අඩුවීම, ගහ පෝෂණයෙන් අඩුවීම යන අනිත් ප්‍රශ්න වලටත් අපිට උත්තර හොයාගන්න පුළුවන්. ඉතින් හැමදාම වගේ මේ පොහොර එක යොදලා ඔයාගේ වගාවන් සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් අපි වීඩියෝ එකට යන්න කලින් අනිවාර්යයෙන්ම මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා මම ආදරෙන් ඉල්ලා හිටිනවා. ඉතින් අපි බලමු අද මේ සුවිශේෂී පොහොර එක හදන්න අපට අවශ්‍ය වන අමුද්‍රව්‍ය මොනවද කියලා. ඔයගොල්ලෝ නිවස අවටින්ම හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය තමයි අද මම පාවිච්චි කරන්නේ. මේ තියෙන්නේ මම අද මේ පොහොර එක හදන්න යොදා ගන්න අමුද්‍රව්‍ය. ඔයගොල්ලෝ බලනවා ඇති මොනවද මේ කියලා. ඉතින් මේ මුලින්ම මම යොදා ගන්නවා බීට්‍රූට් පොතු. සාමාන්‍යයෙන් ගෙදර බීට්‍රූට් ගියන්ලා මේ ටික කොහොමත් අහක දානවනේ. ඉතින් මේ බීට්‍රූට් පොතු වල පොටෑසියම් බහුලව තියෙනවා. ඉතින් ගසේ මල් වර්ධනය කරගෙන හට ගැනීම වේගවත් කරන්නත් මේක බලපානවා. ඒ වගේම මම තමයි මේ බීට්රූට් කොළ ටිකකුයි බීට්රූට් දණු ටිකකුත් පාවිච්චි කරනවා. ඊළඟට මම පාවිච්චි කරන්නේ මෙන්න මේ කෙසෙල් මුව. ඉතින් මෙන්න මේ කෙසෙල් මුව වල මේ කොටස තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් කෙසෙල් මුව වල පොටෑසියම් වගේම ෆොස්ෆරස්, මැග්නීසියම්, කැල්සියම් වගේ මල් ඵලදාව වැඩි කරන පෝෂණ කොටස් තියෙනවා. ඒ වගේම මම මේ කෙසෙල් මල් වල මේ රේණුත් පාවිච්චි කරනවා. ඉතින් මල් වල වර්ණය වැඩි කරගන්න, පෝෂණය ඉක්මන් කරගන්නත් අපිට මේ කෙසෙල් මුව වලින් පුළුවන්. ඊළඟට මම පාවිච්චි කරන මේ සුදු ලුණු පොතුයි, රට ලුණු පොතුයි. ඉතින් මේකෙන් අපේ ගස දිලීර රෝග වලින් ආරක්ෂා කරගන්න පුළුවන්. මේ වල පොටෑසියමුත් බහුලව තියෙනවා. ඊළඟට මම පාවිච්චි කරන මෙන්න මේ රතු හාල් පීරිසි කෝප්පයක්. ඉතින් මේ රතු හාල් වල අයර්න්, පොටෑසියම්, මැග්නීසියම් බහුලව තියෙනවා. ඉතින් මේ පෝෂණ කොටස් වලින් ඇන්තූරියම් ඕකිඩ් වල මූල පද්ධති ශක්තිමත් කරනවා. ඒ වගේම මල් ඵලදාවත් ඉක්මන් කරනවා. ඉතින් අපි බලමු මේ පෝෂණ කොටස් ගන්න මේ පොහොරේ කොහොමද හදන්නේ කියලා. මුලින්ම අපි මෙන්න මේ වගේ භාජනයක් අරගෙන අපි රතු හාල් පීරිසි කෝප්පේ ඒකට මෙන්න මෙහෙම දාගන්නවා. ඊට පස්සේ අපි මේකට වතුර මිලිලීටර් 500ක් යොදන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ හොඳින් වතුර ටික දාගෙන අපි මේක පැය භාගයක් විතර හොඳින් හාල් ටික මේ වතුරේ පෙඟෙන්න හරින්න ඕනේ. ඊට පස්සේ අපි මේ භාජනයේ පැත්තකින් අරන් තියලා ඊළඟට අපි මොකද්ද කරන්න කියලා බලමු. ඊට පස්සේ මම මුලින්ම ගන්නෙ මෙන්න මේ කෙසෙල් මුව. කෙසෙල් මුව කැබලිට් එක මෙන්න මේ විදිහට අපි සීන්ව කතුරක් ආකාරයෙන් කපා ගන්න ඕනේ. මොකද මේ විදිහට අපිට පාවිච්චි කරොත් මේකේ තියෙන සියලුම පෝෂක කොටස් අපිට මේ අපේ පොහොර එකට ලබා ගන්න බැරි වෙනවා. ඒකින්ද මෙන්න මේ විදිහට අපි කතුරක් ආකාරයෙන් සීන්ව මේ ටික කපා ගන්නවා. ඊළඟට මම කෙසෙල් මුවේ මල් ටිකයි මේ රේණු ටිකත් මෙන්න මේ ආකාරයෙන් කපා ගන්නවා. ඉතින් රසායනික පොහොරවල තියෙන සියලුම පෝෂක කොටස් අඩංගු මේ වගේ හොඳ පොහොරක් හදාගන්න අපිට කිසිම වියදමක් යන්නේ. අපි මේ අමුද්‍රව්‍ය හොයාගන්න ගෙදර ආවටින්මයි. ඉතින් අපි බලමු ඊළඟට අපි මොකද්ද කරන්න කියලා. ඊළඟට මම යොදාගත්ත බීට්‍රූට් කොළ ටිකත් මෙන්න මේ විදිහට සීනු කපා ගන්නවා. ඉතින් බීට්‍රූට් වලත් පොටෑසියම් බහුලව තියෙනවා. ඉතින් මල් කොණවීම වගේ දේවල් වලින් ගස ආරක්ෂා කරගන්නත් මේ බීට්‍රූට් වලට තියෙනවා. බීට්‍රූට් කොළ ටික කපාගෙන අපි ඊළඟට බීට්‍රූට් දණු ටිකත් මෙන්න මේ විදිහට කපා ගන්නවා. ඊළඟට අපි කරන්නේ අපේ බීට්‍රූට් පොතු ටිකත් මේකට එකතු කරගන්න ඕනේ. ඉතින් පොඩි ලොකු කෑලි තියෙනවා නම් මෙන්න මේ විදිහට පොඩ්ඩක් කඩලා ඒවත් පොඩක් සිහින් කරගෙන මේ පොහොර එක හදන්න අපි මේ ටික යොදා ගන්නවා. ඊළඟට අපි මේ ලුණු පොතු ටිකත් මේ මිශ්‍රණයටම එකතු කරගන්න ඕනේ. මුලින්ම රත් ලුණු පොතු ටික එකතු කරගත්තා.
ඊළඟට මම සුදු ලුණු පොතු ටිකත් මේ විදිහට එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේ ටික හොඳින් මෙන්න මේ විදිහට මිශ්‍ර කරගන්න ඕනේ. හොඳට මේ සංඝටක මිශ්‍ර වන ආකාරයට අපි මේ පොහොර එක හදන්න මේ ටික හොඳට මිශ්‍ර කරගන්න. අපි දැන් මේ ටික මිශ්‍ර කරගෙන අවසන් කරලා ඊළඟට අපි බලමු මේ කොහොමද මේ පොහොර එක හදන්නේ කියලා. මේ තියෙන්නේ හොඳ ලොකු මැටි වළඳක්. ඉතින් මම මේ සඳහා මැටි වළඳක් යොදාගන්නේ. ඇල්මිනියම් වගේ වළඳන් යොදාගත්තොත් එහිත් සංඝටකත් එක්ක මිශ්‍ර වෙලා මේ පොහොර එකෙන් ඔයාලගේ ගස වලට හානි වෙන්න පුළුවන් නිසා තමයි මම මේ මැටි වළඳක් යොදාගත්තේ. ඊට පස්සේ අපි මිශ්‍ර කරගත්ත අපේ අමුද්‍රව්‍ය ටික මේ මැටි වළඳට මෙන්න මේ විදිහට දාගන්න. ඊට පස්සේ වතුර ලීටරයක් මේ අපි මේ භාජනයට මේ මිශ්‍රණයට යොදා ගන්න ඕනේ. මම මේ මිලිලිටර 500 බෝතලයක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මම මේකෙන් දෙකක් මේ භාජනයට යොදා ගන්නවා. ඉතින් අපි මේ වතුර ටික මේ අමුද්‍රව්‍ය වලට යොදාගෙන ඊට පස්සේ මේක හොඳින් මිශ්‍ර කර ගන්න ඕනේ පොඩ්ඩක්. ඊට පස්සේ අපි බලමු මොකද්ද කරන්න කියලා. ඊට පස්සේ අපි මේ මැටි බඳුන මේ අමුද්‍රව්‍ය තියෙන මැටි බඳුන විනාඩි 5ක් විතර මද ගින්නේ අපි මේක හොඳට රත් කරගන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ මම රත් කරලා ඉවර කරගත්ත අපේ පොහොර මිශ්‍රණය. ඉතින් ඔබට පේන ඇති ගොඩාක්ම තැම්බිලත් නැහැ. සාමාන්‍ය ගානට තමයි අපි විනාඩි 5ක් විතර තමයි මද ගින්නේ මේක රත් කරගත්තේ. ඊට පස්සේ අපි මේක හොඳට මෙන්න මේ හැන්දක් ආධාරයෙන් අපේ අමුද්‍රව්‍ය ටික හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. ඉතින් මේකේ තියෙන පෝෂක කොටස් හොඳින් මේ පොහොර එකට ලබා ගන්න ඕන නම් මෙන්න මේ විදිහට මේක නිවෙන්න වගේම මේ සංඝටක හොඳින් මිශ්‍ර වෙන්නත් අපි හැන්දක් ආධාරයෙන් මේ විදිහට මිශ්‍ර කරගන්න ඕනේ. මේ තියෙන්නේ මං විනාඩි 20ක් 30ක් විතර හොඳින් කලකම් කරලා නිවාගත්ත අපේ පොහොර මිශ්‍රණය. ඉතින් ඊට පස්සේ අපි මේ විදිහට මේක පෙරා ගත්තොත් අපිට මේ අපේ අමුද්‍රව්‍ය වල තියෙන සියලුම පෝෂක කොටස් අපේ පොහොර එකට ලබා ගන්න බැරි වෙනවා. ඒකින්ද මම හොඳින් නිවුනට පස්සේ මේ විදිහට මේ ටික හොඳින් අතින් පොඩි කරගන්නවා. මොකද එතකොට තමයි මේ කෙසෙල් මුව, එතකොට ලුණු පොතු, එතකොට බීට්‍රූට් වල තියෙන මේ පෝෂක කොටස් අපිට හොඳින්ම මේ අපේ දියර පොහොර එකට යොදා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මම මේ විදිහට හොඳින් මේ ටික මිශ්‍ර කරලා මේක මිරිකගෙන තමයි ඉවත් කරගන්නේ. ඔබට පුළුවන් මේ ඉවත් කරන ටිකත් අපේ පැලවලට ලබා දෙන්න. ඊළඟට අපි මුලින්ම පෙඟෙන්න තියාගත්තු රතු හාල් ටිකත් මෙන්න මේ විදිහට මේකේ මම පාවිච්චි කරන රතු හාල් නෙමෙයි මේ රතු හාල් වල තියෙන පොඟගත් වතුර තමයි. ඉතින් මේ වතුර වල අයර්න්, පොටෑසියම්, මැග්නීසියම් බහුලව තියෙනවා. ඉතින් මේ ටිකත් මෙන්න මේ විදිහට හොඳින් මේ දියර පොහොර එක හදන්න අපි මිශ්‍ර කරගන්න ඕනේ. ඉතින් මම දැන් මේ ටික එකතු කරගත්තා. ඊට පස්සේ හැන්දක් අරගෙන ආපහු මේ ටික හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. ඔන්න දැන් අපේ සුවිශේෂී මේ මල් ඵලදා වැඩි කරන ශාක වර්ධනය කරන වැඩි කරන දියර පොහොර එක හදාගෙන අවසන්. ඊට පස්සේ අපි මේක හොඳ පෙරහරයක් ආධාරයෙන් හොඳින් පෙරා ගන්නත් ඕනේ. ඉතින් මේ තියෙන්නේ ඕකිඩ් වල මල් ඵලදාව ඉක්මන් කරන සුවිශේෂීව හදාගත් අපේ දියර පොහොර එක. ඉතින් ඕකිඩ් වලට විතරක් නෙමෙයි මේක ඇන්තෝරියම් වලටත් අපිට යොදන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේ මල් ඵලදාව වැඩි කරගන්න අපි ගසට යොදන්නේ කියලා. ඉතින් මේ වගේ ලස්සන ඕකිඩ් මල් ගන්න අපිට මේ පොහොර එක පාවිච්චි කරන්න පුළුවන්. අපිට ඇන්තෝරියම් වගේ ගසකට මේක පාවිච්චි කරනව නම් මෙන්න මේ වගේ යෝගට් කෝප්පයෙන් එකක් අපේ මූල පද්ධතියට එකතු කරන්න පුළුවන්. ඒ වගේම අපිට තවත් පුළුවන්
ස්ප්‍රේ බෝතලයක් ආදාරනොත් මෙන්න මේ විදිහට මේක අපේ ශාකයට ලබා දෙන්න. ඉතින් මෙහි අපේ කෘමි විකාශන තියෙන නිසා අපේ පැලවලේ කොළවලටත් මේක යොදන්න පුළුවන්. එතකොට කෘමීන්ගෙන් වෙන හානිය අපිට වළක්වා ගන්නත් පුළුවන්. ඉතින් ඔබට මතක ඇති මේ පෝර එක හදාගන්න අපිට කිසිම වේදමක් කියෙත් නැහැ. ඒ හැබැයි ඉතින් මේ රසායනික පෝරවල තියෙන පොටෑසියම් එතකොට ෆොස්ෆරස් නයිට්‍රජන් කියන පෝෂණ කොටස් සියල්ලම මේ පෝර එකේ අඩංගු වෙනවා. ඉතින් අපිට සති 2ක් වගේ කාලයකදී මේ පෝර එක යොදලා ඕගොල්ලන්ගේ ඕකිඩ් වල මෙන්න මේ වගේ ලස්සන මල් ලබා ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා අද ඕගොල්ලෝ හොඳ පෝරයක් හදන හැටි ඉගෙන ගත්තා කියලා. ඉතින් මේ වගේ දැනුම ලබා ගන්න මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා ආදරෙන් ඉල්ලා හිටිනවා. ඉතින් ඕගොල්ලොත් මේ පෝර එක try කරලා බලන්න. අනිවාර්යයෙන්ම කමෙන්ට් එකකුත් තියන්න. ඉතින් ආයි මේ වගේ වැදගත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකල් ඕගොල්ලන්ට ජය වේවා.